දායාද අධ්‍යාපනික වැඩසටහන යටතේ logic designing and computer organization paper number 1. මේ paper එක part A part B කියලා කොටස් දෙකයි. part B එක MCQ 25ක් තියෙනවා. part B ගේ structure ප්‍රශ්න තුන. සමහර කියන්නේ කලින් ප්‍රශ්න පත්‍රය ගත්තාම මේ papers වල structure ප්‍රශ්න හතරක් තියෙනවා. මේකේ එක structure ප්‍රශ්නයක් අයින් කරලා structure ප්‍රශ්න තුනයි MCQ 25කට තමයි හදලා තියෙන්නේ. Hi, part A के पहले प्रश्न which logic gate produces an output of 1 only when all inputs are 0. එතකොට මේ දීලා තියෙන gate වල මොන gate එකද input ඔක්කොම 0 වෙලා output එක 1 වෙන්නේ කියලා තමයි අහන්නේ. එතකොට AND එක ගත්තාම AND එකේ input ඔක්කොම 0 වුණොත් output එක එන්නේ 0ම තමයි. O එකේ input ඔක්කොම 0 වුණොත් output එක එන්නේ 0. No gate එකේ input ඔක්කොම 0 වුණොත් output එක විදියට අපිට ගන්න පුළුවන්. එතකොට ඒක උත්තරේ විදියට ගන්නත් පුළුවන්. ඊපස්සේ NAND එක ගත්තාම NAND එකේ input ඔක්කොම 0 වෙලා output එක වෙනවා. හැබැයි NAND එකේ input එකක් 0 වෙලා අනිත් input එක 1 වුණොත් ඒත් output එක 1 වෙනවා. එතකොට මේකේ අහන්නේ only 1 only. එතකොට output එක විතරක් තියෙන එකපාරක් තියෙන එකක් මේ අහන්නේ. එතකොට මෙතන නම් output එක ඇවිල්ලා තියෙන එකකට විතරයි. අරගෙන නම් දැන් එතකොට අවස්ථා දෙකකදී එක හම් වෙනවා. එහෙනම් අපිට මේකේ උත්තරේ විදිහට දැන් input ඔක්කොම 0 වෙලා තියෙනවා. output එකත් එක වෙලා තියෙනවා. එහෙනම් මේකේ උත්තරේ විදිහට අපිට no gate එක ගන්න පුළුවන්. එතකොට answer C. දෙවෙනි ප්‍රශ්නේ ගත්තාම the binary equivalent of the decimal number. එතකොට මේ 25.625 කියන එක binary වලින් ලියුවාම එන අගේ තමයි මෙතන උත්තරේ විදියට අහන්නේ. එතකොට මුලින්ම මේ වගේ එකදී පූර්ණ අගේ අපි binary කරනවා. පූර්ණ අගේ binary කරනවා දෙකෙන් බෙදලා. එතකොට මේ උත්තරේ නම් ඊට පස්සේ පූර්ණ අගේට හැපෙන දශම ස්ථාන සහිත අගේ කියන්නේ 0.625 කියන එක binary කරන්න අපි දෙකෙන් වැඩි කරගෙන යනවා. එතකොට 0.625 දෙකෙන් වැඩි වුණාම 1.25 ඒකේ මේ දශම ස්ථානයට කලින්. ඒ කියන්නේ වම් පැත්තේ තියෙන එක තමයි අපි එළියට ගන්න. ඊට පස්සේ ඉතුරු වෙනවා 0.25. මේ 0.25 දෙකෙන් වුණාම 0.5. ඒකේ දශම ස්ථානයට කලින් ඒ කියන්නේ වම් පැත්තේ තියෙන බිංදුව අපි එළියට ගන්නවා. 0.5 ඊට පස්සේ මෙතන තියෙන 0.5නේ. එතකොට ඒ 0.5 කියන්නේ බිංදුව ගත්තට බිංදුව තියනවා. ඒ 0.5 වැඩි කරපුවාම 2යි. එතකොට වැඩි කරන්න ඕන දෙකෙන්. එතකොට එනවා 1.0යි කියන උත්තරේ. එතකොට ඒකයි දශම ස්ථානයට කලින් තියෙන අගේ. ඒ කියන්නේ 1. ඒ කියන්නේ වම් පැත්තේ තියෙන අගේ 1 කියන එක ගන්න. මේ වගේ දැන් දශම ස්ථාන සහිත අගයක් අපි බයිනරි කරද්දී අවස්ථා 3ක් හෝ 4ක් පාවිච්චි කරනවා. එතකොට මම මෙතන නම් 3යි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේකෙදි දැන් මේ දෙකම දැන් අපි හදාගත්තා. 25ටත් බයිනරි අගේ හදාගත්ත 0.625ටත් බයිනරි අගේ හදාගෙන ඉවරයි. එතකොට මේ දෙක ඔක්කොම එකට කරන් තමයි තියෙන්නේ. එතකොට 25.625 දිලා තියෙන්නේ දශම ස්ථානයේ තියෙන. එහෙනම් 25 මුලින්ම ලියනවා. 25 බයිනරි අගේ මුලින්ම ලියුවා. ඊට පස්සේ අර විදිහටම දශම දෙක තිබ්බා. ඊට පස්සේ 0.625ට අදාළ බයිනරි අගේ ලියුවා. එතකොට මේකේ උත්තරේ විදියට එන්නේ 1.1.1.1.1. එතකොට උත්තරේ ආන්සර් එක තමයි ආන්සර් C කියන උත්තරේ. ඉතින් ආන්සර් C කියන උත්තරේ තමයි තියෙන්නේ. ඊට පස්සේ the representation of hexadecimal 1AC in octal is. එතකොට මේ hexadecimal වලින් තියෙන අගේ octal කරන්න කියන්නේ hexadecimal වලින් තියෙන අගය octal කරන්න මුලින්ම එකපාර octal කරන්න බෑ. එතකොට මුලින්ම අපි කරන්න ඕනේ බයිනරි කරන්න ඕනේ. hexadecimal වලින් තියෙන අගය බයිනරි කරලා ඒ බයිනරි අගය තමයි අපි octal කරන්නේ. එතකොට මේ අගය hexadecimal වලින් ලියද්දි සාමාන්‍ය hexadecimal වලින් ලියනවා නම් එක අගයකට ඩිජිට් 4ක් පාවිච්චි කරනවා. එක ලියනවා නම් අපිට සාමාන්‍ය එක ලියන්න පුළුවන් බයිනරි වලිනුත් එක විතරයි තියෙන්නේ. හැබැයි hexadecimal වලදී අපි ඩිජිට් 4ක් පාවිච්චි කරනවා නම් ඊටු ඩිජිට් 3 දැන්ව 0 වෙලා තියෙනවා. එතකොට මේ එකට අදාළ hexadecimal අගේ A වලට අදාළ hexadecimal අගේ C වලට අදාළ hexadecimal අගේ. එතකොට මේ 1AC කියන අගේ hexadecimal වලින් ලියුවාම මේ විදිහට ඩිජිට් 4කින් එක අගයක් ඩිජිට් 4කින් ලියලා තියෙනවා. මේ හදාගත්ත ඩිජිට් 4කින් කියන්නේ එක ඩිජිට් මේ හදාගත්ත බයිනරි අගය අපි ඊට පස්සේ ඩිජිට් 3 කොටස් වලට බෙදා ගන්නවා. මේ විදිහට ඩිජිට් 3 කොටස් වලට බෙදා ගන්නවා. එතකොට කොටස් වලට බෙදාගත්තාම එන අගේ තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒ කොටස් වලට බෙදාගත්තාම කොටස්
ඩිජිට් 3 ගානේ කොටස් වලට කොටස් දැන් අපිට 4ක් ඇවිල්ලා තියෙනවා. මේ කොටස් 4ට අදාළව අංක අගයන් 4ක් තියෙනවා. දැන් මෙතන නම් බිංදුව 1 නේ. එතකොට බිංදුව නම් 1යි 2යි 4යි. දෙකේ බිංදුවෙන් බලේ 1යි දෙකේ පළවෙනි බලේ 2යි දෙකේ දෙවෙනි බලේ 4යි. එතකොට මෙතන උත්තරේ 4යි. එතකොට මෙතන 1 මෙතන 2 නෑ 4. එතකොට 4 1 5යි. මෙතන 1 නෑ 2 4. එතකොට 6යි. එතකොට උත්තරේ එන්නේ 6. මෙතන එතකොට මේවා බිංදුවනේ. එතකොට උත්තර 6 5 4 විදිහට. එතකොට අගය ගන්න පුළුවන් 654 කියන. එතකොට ආන්සර් එක විදිහට අපිට ගන්න පුළුවන් ආන්සර් 100 කියන උත්තරේ. ඊට පස්සේ හතරෙන් ප්‍රශ්නෙට ගත්තාම what is the BCD representation of the decimal number 25? එතකොට මේ 25 කියන අගේ තියෙන decimal අගේ BCD කරන්න කියලා කියන්නේ. එතකොට එන උත්තරේ තමයි අහන්නේ. එතකොට decimal වලින් කියන අගේ BCD කරද්දී සාමාන්‍යයෙන් binary අගෙන් තමයි. හැබැයි බිංදුවේ ඉඳන් 9ට යනකම් අපිට අයිති වෙන්නේ binary අගයට සමාන වෙන BCD අගය. 9න් 15ට තියෙන දැන් 1යි බිංදුවයි. 10 නම් 1යි බිංදුවයි. 11 නම් 1යි 1යි. එහෙම වුණාම අගයන් දෙකක් තියෙනවා. එතකොට ඒ අගයන් දෙකටම binary වලින් අගයන් ලියවෙන්න ඕනේ. එතකොට තමයි BCD වෙන්නේ. එතකොට නැත්තම් බිංදුවේ ඉඳන් 9ට යනකම් BCD binary දෙක සමානයි. එතනින් පස්සේ තියෙනව සමාන වෙන්නේ නැහැ. එතකොට දැන් මෙතන තියෙන 25 වල දෙකට වෙනම binary අගයක් පහට වෙනම binary අගයක් ලියන්න ඕනේ. එතකොට දෙකේ binary අගය නම් මේක, පහේ binary අගය එක. එතකොට BCD කියන්නේ ඒ දෙකම මෙහෙම ලියුවම තමයි මේක BCD වෙන්නේ. එතකොට මේක BCD වලින් ලියුවම මේ උත්තරේ තමයි 0.1 1.1. එතකොට ආන්සර් එක විදිහට අපිට ගන්න පුළුවන් ආන්සර් B 0.1. ඊට පස්සේ what is the Gray code equivalent for decimal number 7? එතකොට මේ decimal number කියන එක 7නේ. එතකොට මේ 7 gray code කරන්න. මුලින්ම gray code කරන්න කලින් decimal එක පිළියන්න ඕනේ binary විදියට. මේ කියන්නේ binary විදියට ලියලා. එතකොට මේකේ දැන් සාමාන්‍යයෙන් digit 7කින් තමයි gray code එකක් එන්නේ. එතකොට ඒ හින්දා අපි binary වෙන්නොත් digit 7කින් ලියනවා. ඊට පස්සේ දැන් gray code කරද්දී දැන් මෙතන දීලා තියෙන අගය නම් බිංදුව 1 එතකොට මුලින්ම මේ gray code වල පළවෙනි bit එක binary වල පළවෙනි bit එකට සමානයි. එතකොට පළවෙනි එක එනවා බිංදුව. හරිනේ. පළවෙනි එක බිංදුව. ඊට පස්සේ අපි පාවිච්චි කරන්නේ මෙතනදී XOR gate එක. මේ XOR gate එක තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. එතකොට මේ ඉස්සලාම පළවෙනි bit එක බිංදුව වුණා. ඊට පස්සේ බිංදුවයි 1යි. එතකොට බිංදුවයි 1යි XOR වුණාම 1යි. ඊට පස්සේ දෙවෙනි bit එක දැන් ඕන් ගත්තා 1 කියලා. තුන්වෙනි bit එක හදාගන්නෙත් ඒ විදිහට. මෙතන තියෙන 1යි මෙතන තියෙන 1යි XOR gate එකකින් ගිහුවාම මොකක්ද එන්නේ? බිංදුව. ඔන්න බිංදුව. ඔන්න දැන් තුන්වෙනි bit එකත් හදාගන්න. හතරවෙනි bit එකත් ඒ විදිහටම මේ 1යි මෙන්න මේ 1යි XOR gate එකකින් ගිහුවාම බිංදුව. මේක තමයි දැන් එතකොට උත්තරේ වෙන්නේ. එතකොට මේක තමයි උත්තරේ. එතකොට gray code වලින් ලිව්වහම මේ 7 කියන අගේ 0.1 0.0. එතකොට උත්තරේ තියෙනවා මෙතන 0.1 0.0. ආන්සර් කියනවා ආන්සර් B. ඊට පස්සේ අපි යමු හයවෙනි ප්‍රශ්නෙට. හයවෙනි ප්‍රශ්නේ ගත්තාම what is the binary representation of the decimal number? එතකොට මේ දීලා තියෙන decimal number එක අර විදිහින් තමයි binary කරන්න තමයි තියෙන්නේ. එතකොට අර අපි කලින් කරා විදිහටම දැන් මුලින්ම පූර්ණාගේ 3ට ගන්නවා binary අගේ. ඊට පස්සේ 0.6යි 2යි පාට අගේ එකත් අර විදිහම තමයි. එතකොට 3 නම් 1යි 1. ඊට පස්සේ මේක binary කරපුවාම 1.1. එතකොට 0.6යි 2යි පාට 1.0. එතකොට 3.6යි 2යි පාට කියන්නේ 1.1 1.0යි කියන උත්තරේ. එතකොට මෙතන එනවා උත්තරේ විදිහට ආන්සර් B කියලා ගන්න පුළුවන්. ඊට what is the result of the binary addition? මේ වගේ දෙකක් binary addition එකක් තිබ්බහම
කොහොමද උත්තරේ කියලානේ අහන්නේ. එතකොට බයිනරි වලින් එහෙම ඇඩිෂන් එකක් තිබ්බහම අර සාමාන්‍ය විදිහටම තමයි බයිනරි අපි ඇඩ් කරන විදිහට ඇඩ් කරන. එතකොට 1 1 බිංදුවයි. එතකොට එතන කැරි බිට් එකක් ඉතුරු වෙනවා ඒක යනවා මෙතන. එතකොට 1 1 බිංදුවයි. තවත් කැරි බිට් එකක් යනවා ඒකක් තියෙනවා. එතකොට 1 1 බිංදුවයි. මෙතනත් එකක් තියෙනවා. එතකොට 1 1 බිංදුවයි. ඉතුරු කැරි බිට් එක මෙතෙන් එනවා. එතකොට මෙතන උත්තරේ එනවා ආන්සර් එක විදිහට ආන්සර් C. අටවෙනි ප්‍රශ්නේ what is the result of the binary subtraction? දැන් අපි කලින් කරේ addition දැන් subtraction. subtraction වලදී අර විදිහම තමයි. කියන්නේ සාමාන්‍යයෙන් මේක ලේසියට ගන්නත් පුළුවන්. මේකේ අගේ හොයලා මෙතන මේ ඉලක්කම් මේ කියන්නේ මේ binary දෙකේම අගයන් දෙක හොයලා ඒ අඩු කරන අගයට සමාන වෙන අගයට binary අගය හොයාගත්තා නම් හරි. දැන් මෙතන නම් මේකෙන් පෙන්නන්නේ ඩෙසිමල් නම්බර් එක 21. මෙතනින් පෙන්නන්නේ ඩෙසිමල් නම්බර් එක 14. එතකොට 21න් 14ක් අඩු වුණාම 7 කියලා අපිට උත්තරේ එනවා. එතකොට 7ට අදාළ බයිනරි අගය ඒක ලේසි විදිහට හොයාගන්න පුළුවන්. මේක එතකොට 7ට අදාළ බයිනරි අගය තමයි 1 1 1. එතකොට මේකේ උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් ආන්සර් B කියන උත්තරේ. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නේ what is the result of the BCD addition? එතකොට BCD වලින් ඇඩ් වුණාම සාමාන්‍ය බයිනරි විදිහට නෙමෙයි BCD වලදී මේකේ පොඩි වෙනසක් තියෙනවා. එතකොට BCD වලින් ඇඩ් කරපුවාම මෙතන දැන් මේකේ උත්තරේ මෙතන 1 2 4 8නේ 8යි 1යි 9. මෙතන අදාළ උත්තරේ එතකොට එනවා මේක 9. ඊට පස්සේ මෙතන 1 2 4 8නේ. එතකොට 2යි 4යි 6යි. එතකොට 9යි 6යි එකතු වුණාම සමාන වෙන්නේ කීයටද? 15යි. දැන් එකතු කරලා බලන්න 1.1 0.1 0.1 1.1 එතකොට මෙතන තියෙන උත්තරේ මේ 15ට සමානද? දැන් 1 2 4 8. එතකොට 8යි 4යි 12යි 12යි 2යි 16යි 16යි 1යි 17යි. මෙතන ඉන්නේ 17. උත්තරේ එන්න ඕනේ 15 වුණාට. එහෙනම් BCD වලින් අගේ දීලා තියෙනවා වැරදි. සාමාන්‍ය බයිනරි එකතු කරන විදිහට අපිට BCD එකතු කරන්න බෑ. එතකොට මේකෙදි කරන්නේ සාමාන්‍ය මෙහෙම වැරදි උත්තරේ ආවොත් අපි මෙතෙන්න ඇඩිෂන් 6ක්. මෙතන මේ 1 2 4. එතකොට 2යි 4යි 6යි. 6ක් එකතු කරන්න. 6ක් එකතු කරපුවාම අපිට හරි උත්තරේ එනවා. එතකොට බලන්න දැන් 6ක් එකතු කරලා මේ එන උත්තරේට 6ක් එකතු වුණාම 1.1 1යි 1යි 2යි ඊට පස්සේ කැරි බිට් එක විදිහට යනවා 1 1 2 1යි උඩ තුනේ එතකොට 1 නෙන්නේ ආයෙත් කැරි බිට් එක විදිහට යනවා එතකොට 1 1 2යි බිංදුවයිනේ එතකොට ආයෙ එකක් යනවා එතකොට මේක මෙහෙම ගත්තාම දැන් ඔන්න 1 බිංදුව 1 බිංදුව 1 BCD වලත් කිව්වේ කීයක් තියෙනවද? ඩිජිට් 4ක් කියලා. එතකොට 4 කොටස් වලට බෙදාගත්තාම ඔන්න බෙදාගත්තා. එතකොට මෙතන 1. මෙතන 2. මෙතන 4. මෙතන 8. 8 ගත්තාම දැන් මෙතන තියෙන්න ඕනේ මේ දෙක විතරයි. එතකොට 2යි 4යි 1යි මහා උත්තරේ ආවා. මෙතන තියෙන්නේ 1 විතරයි. 1 විතරයි. ඒක 1. හරි දැන් එකට වෙනම ලියලා තියෙනවා පහට වෙනම ලියලා තියෙනවා. ඒක උත්තරේ අපිට ඇවිල්ලා තියෙනවා 15 කියලාත් ඇවිල්ලා තියෙනවා. මෙතන උත්තරේ 15 කියලා ඇවිල්ලා තියෙනවා. එහෙනම් එහෙම තමයි මේ විදිහට BCD එකක් එකතු කරද්දී හරි උත්තරේ නැතුව ආවොත් අපි එතෙන්න 6ක් ඇඩිෂන් කරනවා බයිනරි වල 6 කියන අගය. එතකොට උත්තරේ එනවා 1. එතකොට 1 ලියන්න බිංදු 4න්නේ. බිංදු ඩිජිට් 4කින් නම් බිංදු 3ක් මෙතෙන් එනවා තව. එතකොට මෙන්න එතකොට මේ උත්තරේ 0.1 0.1 0.1 0.1 නම් ඇවිල්ලා තියෙන ආන්සර් එක ආන්සර් D මේ. හරි. ඉතින් 10 වෙනි ප්‍රශ්නෙට 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ 10 වෙනි ප්‍රශ්නේ ගත්තාම what is the complement of the expression? මේ තියෙන්නේ logic gate වල boolean logic expression එක. එතකොට මේ දීලා තියෙන අගය කම්ප්ලිමන්ට් කරන්න කියන කියන්නේ මේක
තවත් සුළු කරලා කියන්නේ ඩීමෝගන් දාලා කම්ප්ලිමන්ට් කරපුවාම කම්ප්ලිමන්ට් ලොජික් මේ ලෝ එක දාපුවාම එතකොට ඒ කියන්නේ ඩීමෝගන් හේ ලොජික් ඔව් ලොජික් ලෝ එක දාපුවාම කොහොමද උත්තරේ ගන්න කියලා තමයි. එතකොට මෙතන A B bar CD C bar A B bar plus C bar D bar නේ තියෙන්නේ. එතකොට මේකෙදි ඩීමෝගන් දාපුවාම මොකද වෙන්නේ? මේක දැන් මොකද වෙන්නේ? A B අපි කියනවා නම් මෙහෙමයි යන්නේ C D bar C bar D bar මේක ඩීමෝගන් දාපුවාම මොකද වෙන්නේ? ඩීමෝගන් කියන්නේ තව කම්ප්ලිමන්ට් වෙනවා. A bar B bar plus C bar D bar මේකට දෙකක් එනවා. මේ එකකින් වෙන්නේ එක භාවස්ථාවක් ආපුහම වෙන්නේ මොකද්ද? මෙතන ඇන් වෙලා තියෙනවා නම් මේක O ගේට් එකක් වෙනවා. මෙතන O එකක් තියෙනවා නම් ඒක AND ගේට් එකක් වෙනවා. මෙතන ආයෙත් තියෙනවා AND එකක් ඒක O ගේට් එකක් වෙනවා. එතකොට A plus B bar dot C bar plus D bar ඊට පස්සේ මෙතන දැන් එක භාවස්ථාවක් අයින් වෙනවා. අනිත් භාවස්ථාව අයින් කරගන්න ඔක්කොම දැන් මේක බාන්නේ. එතකොට මේකේ මෙතන A වලට උඩින් බායනවා. B වලට උඩින් බායනවා. C වලට උඩින් බායනවා. C bar බායනවා. D bar උඩට බායනවා. හරි. සාමාන්‍යයෙන් නීතියක් තියෙනවා මේ පායකට මේක කැපෙනවා. මෙහෙම. එතකොට ඒකත් අයින් වෙනවා මේකත් අයින් වෙනවා. නේ. ඊට පස්සේ එතන ඊට පස්සේ ඒක හරිනේ. එතකොට A ඉතරේ විදිහට ගන්න පුළුවන් A bar plus B C bar C bar C plus D. එතකොට එහෙම උත්තරයක් තියෙනවනේ මේ උත්තරය. ආන්සර් C. මුලින්ම කරනවා මේක ඩීමෝගන් දානවා. ඩීමෝගන් දාපුවම භාවස්ථා දෙකක් එනවා. එක භාවයකින් වෙන්නේ ඇන් තියෙනවා නම් ඒව O වෙනවා. O තියෙනවා නම් ඇන් වෙනවා. එතකොට මේක එහෙම වෙනස් වුණා. ඊට පස්සේ අනිත් භාවයකින් මුළු ඔක්කොටම භාව වෙනවා. එතකොට A වලටත් භාව, B භාව වලටත් ආයි භාව, C භාව වලටත් භාව, D භාව වලටත් ආව. එතකොට මේ C භාව වලයි B භාව වලයි D භාව වලයි භාවස්ථා දෙකක් තියෙනවා. මේ දෙක කැපිලා යනවා. එතකොට A භාව වල විතරක් ඉතුරු වෙනවා. හරිනේ. එතකොට උත්තරේ එතකොට ඒක ගන්න පුළුවන්. ඉතින් උත්තරේ මගේ පල්ලෙහාට ඉඳලා තියෙනවා. කියම් 11 වෙනි ප්‍රශ්න. 11 වෙනි ප්‍රශ්නෙට ගියපුවාම 11 තියෙන්නේ simplify the expression for the boolean expression AB plus ABC plus ABC is. එතකොට මේක simplify කරන්න තියෙනවා. මේක simplify කරද්දී ඔන්න දැන් AB ABC AB plus ABC plus ABC මෙතන මේ තුනටම පොදු එක ඉස්සර ගත්තා. මොන මේ තුනටම පොදු AB. එතකොට AB ගත්තා. AB ඊට පස්සේ 1 ඊට පස්සේ C මෙතනින් ගත්තා. මෙතන C ගත්තා. එතකොට 1යි C 1යි C 1යි එකතු වුණාම
එකමනේ එන්නේ උත්තරේ 1යි C1 එකතු වුණාම උත්තරේ එන්නේ C. එතකොට උත්තරේ එන්නේ 1. එතකොට එකට එකතු වෙනවා C1ක් ආයෙත් එන්නේ උත්තරේ 1යි. එතකොට AB කින් වැඩි වුණාම ABමයි උත්තරේ. එතකොට ආන්සර් එක විදිහට අපිට ගන්න පුළුවන් AB කියලා. එතකොට ආන්සර් එක ආන්සර් C. දලසෙන් ප්‍රශ්නය what is the primary function of the memory buffer register? memory buffer register කියන්නේ මතකයට කියවන ලද හෝ ලියන ලද දත්ත తాවකාලිකව රඳව ගන්න. ඒකට දලසෙන් ප්‍රශ්නේ ආන්සර් එක දීලා තියෙනවා. ආන්සර් එක අපිට ගන්න පුළුවන් temporarily stores data read from or written to the main memory. එතකොට తాවකාලිකව මතකයට කියවන ලද හෝ ලියන ලද දත්ත තාවකාලිකව රඳව ගන්න එක තමයි memory buffer register එකෙන් කරන්නේ. ඒකට ආන්සර් එක තමයි answer C. answer C temporarily stores data read from or written to the main memory. එතකොට 12 එකේ answer එක answer C. 13 which component is responsible for interpreting and executing instructions in von Neumann architecture? එතකොට මේ von Neumann architecture එකේ උපදේශ ක්‍රියාත්මක කිරීම සහ විකේතනය කිරීම සිදු කරන්නේ මොන කම්පොනන්ට් එකකින් කියන්නේ අහන්නේ. එතකොට ඒක සිද්ධ වෙන්නේ control unit එකෙන්. control unit එකෙන් තමයි මතකයට කියවන මතකයට උපදේශ ලබා ගැනීම විකේතනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදු කරන්නේ. එතකොට මෙතන උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් 13 වෙනි එකට control unit එක. එතකොට answer B. 14 which component of the CPU temporarily holds data and instructions during processing? එතකොට මේ CPU එකේ දීලා තියෙන component වලින් මොන component එකද තාවකාලිකව දත්ත සහ උපදෙස් රඳව ගන්නේ සැකසීම සිදු වෙන තුරු. එතකොට ඒක වෙන්නේ registers වලින්. එතකොට registers කියන්නේ කුඩාම සහ වේගවත්ම මතක ඒකකයක් CPU එකේ තියෙන. එතකොට ඒකෙන් තාවකාලිකව දත්ත සහ උපදෙස් මේ රඳවා ගැනීම සිදු වෙනවා සැකසීම සිදු වෙන තුරු. එතකොට මේ registers cache memory වලටත් වඩා RAM වලටත් වඩා වේගවත් ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙතන answer එක තමයි registers. එතකොට answer D තමයි 14 answer. ඊට පස්සේ 15 during which state of the instruction cycle does the CPU analyze the instructions to determine the type of operation to be performed and operand to be used. එතකොට මෙතන CPU එක ක්‍රියාත්මක වී යුතු ක්‍රියාව සහ භාවිතා යුතු දත්ත නැත්නම් operands හඳුනාගන්නේ මොකෙන්ද කියලානේ අහන්නේ. එතකොට මේ fetch decode execute store කියන කොටස් වලින් decode එකෙන් තමයි සිදු වෙන්නේ CPU එක ක්‍රියාත්මක වී යුතු ක්‍රියාව සහ භාවිතා වී යුතු දත්ත නැත්නම් operands හඳුනා ගැනීම සිදු වෙන්නේ මේ decode කියන එක. මේ decode කියන එක තමයි instruction operation decoding කියලා මෙතන මේ answer A කියලා දෙන්න. එතකොට මේ 15 වෙනිකට මේ answer විදිහට answer A ගන්න පුළුවන්. 16 what class to interrupts generated by arithmetic flow fall into. එතකොට මේ arithmetic flow එකක් කියන්නේ වැඩසටහනක් ක්‍රියාත්මක වන අතරතුර සිදුවන දෝෂයක්. එතකොට ඒක program හෝ උපදෙස් ක්‍රියාවලියක් තුළ ඇතිවන නිසා ඒක program interrupt එකක් කියලා වර්ගීකරණය කරන්න පුළුවන්. එතකොට එතන උත්තරේ තියෙනවා මේ interrupt එක generate වෙන program එකක් තුළ. එතකොට answer එක විදිහට අපිට ගන්න පුළුවන් answer C. ඒකට 16 උත්තරේ program answer C. 17 what is the purpose of the address bus in the system bus architecture? මේ system bus architecture එකේ තියෙන address bus නැත්නම් ලිපින බසෙන් සිදුවන කාර්යය මොකක්ද කියලා නේ අහන්නේ. මේ ලිපින බසෙන් වෙන්නේ CPU කියවීමට හෝ ලිවීමට අවශ්‍ය මතක ලිපින රැගෙන යනවා. CPU එකේ කියවීමට හෝ ලිවීමට අවශ්‍ය මතක ලිපින රැගෙන යනවා. ඒක තියෙනවා answer එක විදිහට answer B to carry memory addresses for read and write operations. ඒක 17 answer එක විදිහට අපිට answer B ගන්න පුළුවන්. එතකොට මොකද answer එක තමයි to carry memory addresses for read and write operations. ඒක 17 answer එක answer B. 18 in a 32-bit architecture how many bytes are in a word? එතකොට 1 byte එකට bit 8ක් තියෙනවා නම් bit 32කට byte කොච්චරක් තියෙනවද කියලා නේ අහන්නේ. 1 byte එකට bit 8ක් නම් bit 32කට බලන්න 32 8 එකට කොහොමද 4යි byte කියලා. ඒක answer එක තියෙනවා answer B 4.
එතකොට 19 which access method requires traversal through each record until the desired data is found. එතකොට මේකේ අහන්නේ මොන access method එකද අනිත් record හරහා ගමන් කරන්නේ. අනිත් record හරහා ගමන් කරන්නේ. එතකොට මේකෙන් උත්තරේ තමයි sequential access කියන එක. මේ අනුක්‍රමික ක්‍රමයේදී අවශ්‍ය දත්ත සොයා ගැනීමට අනිත් රෙකෝඩ් එකක් පසුපස පරීක්ෂා කරමින් යාම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ හරහා ගමන් කිරීම traversal through each record හරහා ගමන් කිරීමක් වෙනවා. එතකොට මේකේ ආන්සර් එක තමයි 19 ආන්සර් විදිහට අපිට sequential access ගන්න පුළුවන්. එතකොට 19 ආන්සර් එක ආන්සර් D. How is data retrieved in an associative access? එතකොට මේ associative access එකේදී පාවිච්චි වෙන්නේ searching mechanism එක. එතකොට data retrieved වෙන්නේ searching mechanism එකක් තුළනේ. එතකොට answer එක මෙතන තියෙනවා answer B by searching for its content. එතකොට answer එක තමයි by searching for its content. එතකොට 20 answer එක answer B විදිහට ගන්න පුළුවන්. Which type of memory is non-volatile and used to store the firmware of a computer? එතකොට අර මතක වර්ගීකරණය කරා volatile non-volatile කියන මෙතන අහන්නේ non-volatile and used to store the firmware of a computer. එතකොට මේ firmware store කරන්න අපි පාවිච්චි කරන්නේ ROM එක. ඒ වගේම තමයි ROM එක non-volatile. එතකොට මෙතන answer එක තියෙනවා ඒ විදිහට. ඒ answer A ROM. එතකොට 21 answer එක answer A විදිහට ගන්න පුළුවන්. 22. Which of the following best describes the purpose of memory hierarchy in a computer system? එතකොට memory hierarchy එක ගත්තාම ඒක cost එක, speed එක, ඒ වගේම memory capacity එක මත තමයි පදනම් වෙලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන උත්තර අනුව answer C තමයි අපිට ගන්න පුළුවන් to optimize memory access, speed and cost. To optimize memory access, speed and cost. එතකොට 22 answer එක answer C විදිහට ගන්න පුළුවන්. 23 which cache replacement algorithm prioritizes the retention of blocks that have been accessed most recently regardless of their frequency of access? මෙතනදී මේ most recently කියන එක තමයි අහන්නේ. most recently අපි පාවිච්චි කරන්නේ least recently use කියන. එතකොට මෙතන answer එක විදිහට answer C least recently use LRU ගන්න පුළුවන්. 24 which architecture type tends to have a smaller and simpler instruction set favoring pipeline and parallelism for performance? එතකොට මෙතන මේ දීලා තියෙන architecture වලින් මොකක්ද කුඩා උපදේශ මාලාවක් පාවිච්චි කරන ඒ වගේම pipeline නල ක්‍රමය සහ parallelism සමාන්තරකරණය පාවිච්චි වෙන්නේ මොකේද? එතකොට මේ RISC කියන එක තමයි ඒකේ තමයි සරල උපදේශ මාලාවක්. ඒ කියන්නේ කුඩා උපදේශ මාලා පාවිච්චි වෙනවා. ඒ වගේම වේගවත්ම ක්‍රියාත්මක කිරීමටයි කාර්යක්ෂමව කටයුතු මේ ක්‍රියාත්මක කරන්න මේ නල මාර්ගගත කිරීම සහ parallelism නැත්නම් සමාන්තරකරණය හරහා ඒකේ කාර්ය සාධනය වැඩි කරගන්න පුළුවන්. එතකොට ARISC නැත්නම් reduce instruction set computing කියන ආකිටෙක්චර් එක තමයි මේ සරල උපදේශ මාලාවක්. ඒ වගේම pipeline නල මාර්ගගත ක්‍රමය සහ parallelism සමාන්තරකරණය කියන performance පාවිච්චි කරනවා. එතකොට answer එක තමයි 24 answer A RISC reduce instruction set computing. එතන answer A තමයි 24 උත්තරය. 25 what is the primary difference between dedicated and multiplex bus designs in computer architecture? What is the primary difference between dedicated and multiplexed bus designs in computer architecture? එතකොට මේකේ මේ dedicated bus කියන එකේ dedicated buses වල පාවිච්චි කරන්නේ separate lines. එතකොට මොනවද multiplexed කියන මේ buses වල පාවිච්චි කරන්නේ share lines නැත්නම් මේ multiple lines. එතකොට මේකේ දීලා තියෙන විදිහට උත්තර වලින් අපිට ගන්න පුළුවන් දෙවෙනි එක B. Dedicated bus designs use separate lines for each type of data transfer, while multiplex bus designs share a single bus for multiple types for
multiple types of data transfer. එතකොට 25 වෙනි එකට අපිට answer එක විදිහට answer B ගන්න පුළුවන්. හරි. part A කොටස අපි සාකච්ඡා කරලා ඉවරයි. දැන් තියෙන්නේ part B කොටස. part B කොටස structure ප්‍රශ්න අපිට තුනක් තියෙනවා. ඒ තුනේ පළවෙනි ප්‍රශ්නේ මේ කොටස තමයි දැන් අපි සාකච්ඡා කරන්නේ. පළවෙනි ප්‍රශ්නේ මේ කොටසේ තියෙනවා ඍණ 116.125 කියන අගේ 32 bit single precision IEEE binary formatting එකෙන්. එතකොට මුලින්ම මේ දශම ස්ථාන මේ දැන් මුලින්ම මේ IEEE එකකින් ලියන IEEE binary formatting එකෙන් ලියන්න කලින් කරන්න ඕනේ මේ ඍණ 116.125 කියන අගය අපි ලියන්නේ binary format එක. එතකොට binary format එකෙන් ලියද්දී මුලින්ම දශම දැන් කොලම් දන්නවා සාමාන්‍ය දශම ස්ථාන සහිත අගයක් binary කරද්දී මොකද කරන්නේ? එතකොට මුලින්ම මේ 116 binary කරනවා ඊට පස්සේ 0.125 කියන කොටස අපි binary කරනවා. එතකොට මේ එතකොට 116.125ට අදාළ binary අගය තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ කරන්නේ ඒ හදාගත්ත binary අගය අපි scientific binary format එකේ ලියන්න ඕනේ. scientific binary format එකෙන් ලියවහම ලියද්දී මොකද ලියන්නේ? එතනදී දැන් මෙතන තියෙන දශම ස්ථානය අපි ඉස්සරහට ගන්නවා. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට මෙතන තියෙනවා. එතකොට මේක binary scientific binary form එකෙන් ලියද්දී මේ විදිහට තමයි ලියන්නේ. එතකොට දැන් 6ක් අපි ඉස්සරහට ගියා. ඒක 2 6 වෙනි බලයක් විදියට ලියලා මෙතන දශම තිත්තිය තමයි ලියන්නේ. එතකොට මේ IEEE scientific IEEE format එකේදී ඒකේ කොටස් තුනක් තියෙනවා. එකක් තමයි sign bit එක, අනිත් එක exponent එක, අනිත් එක Mandisa එක. මොකක්ද එකක් sign bit එක, එකක් exponent එක, අනිත් එක Mandisa එක. sign bit එක කියන්නේ එතකොට sign bit එක ගන්න අර අපි දැන් අර scientific binary format එකෙන් ලියුවාම මුලින් දශම තිතට කලින් දශම තිතට කලින් තියෙන වෙන වම් පැත්තේ තියෙන එක තමයි එක නැත්නම් අපි බිඳුව ලියුවොත් බිඳුව. මේක තමයි sign bit එක විදිහට ගන්න. ඒකෝර මෙතන නම් තියෙන එක. ඒකෝර sign bit එක එකයි. sign bit එක එකක් වෙනවා කියන්නේ ඒක නෙගටිව් අගයක් වෙනවා. ඊට පස්සේ exponent එක. exponent එක ගන්නේ දැන් අපි ලියුවානේ මේක අර scientific binary format එකෙන් ලියද්දි දෙකේ 6 වෙනි බලය කියන එක. මෙන්න මේ 6. මේ 6ට අපි එකතු කරන්න ඕනේ 127ක්. එතකොට එනවා 133. ඒ 133 තමයි binary අගයක් විදිහට අපි ලියන්නේ. එතකොට දෙකේ 6 වෙනි බලය අපි ගත්තා. ඒ 6ට 127ක් එකතු කරගුවහම 133යි. ඒක binary විදිහට ලියනවා. දැන් මෙතන බැරි වෙලාවත් අපිට આવුත් දෙකේ 7 වෙනි බලය කියන්නේ. එතකොට අපි ලියන්නේ 7ට 127ක් එකතු වුණාම 134යි. ඒක binary format එකෙන් එනවා. දෙකේ 8 આવුත් මොකද කරන්නේ? 8ට 127ක් එකතු කරනවා. ඒකට එතකොට 135 binary විදිහට ලියනවා. ඒක තමයි අපි exponent එක විදිහට ගන්න. ඊට Mandisa එක කියන්නේ අර අපි scientific binary format එකෙන් ලියාගත්ත එකේ දශම තිතට පස්සේ. ඒ කියන්නේ දකුණු පැත්තේ තියෙන කොටස තමයි අපි Mandisa එක විදිහට අරන් තියෙන්නේ. Mandisa විදිහට අරන් තියෙන්නේ අපි scientific binary format එකේ දශම තිතට පස්සේ තියෙන කොටස. එතකොට දැන් අපි sign bit එක හොයාගත්තා, exponent එක හොයාගත්තා, Mandisa එක හොයාගත්තා. එතකොට මේ ඔක්කොම sign bit, exponent, Mandisa මේ ඔක්කොම 32 bit විදිහට තියෙනවා. ඒ කියන්නේ bit 32ක් තියෙනවා මුළු ඔක්කොගෙම. හැබැයි දැන් බලපුවාම මෙතෙන් එක විතරයිනේ අපි දැන් ගත්තේ. මෙතෙන් එක විතර අපි ගාව තියෙනවා. මෙතන එනකම් විතරක් අපි ගාව තියෙනවා. එතකොට කීයක් තියෙනවද ගන්න? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 13යි 14යි 15යි 16යි 17යි 18ක් තියෙනවා. ඒකට 18න් තියෙන 32න් 18ක් ගිහපුවාම මෙතන ඉතුරු වෙනවා 14ක්.
ඒ 14ක මොකද කරන්නේ? ඒ 14 අපි ඊට පස්සේ ලියනවා බිංදු 14ක් විදිහට ඉස්සරහට. දැන් හැම වෙලේම ඔක්කොම ලියලා සයින් බිට් එක එක්ස්පොනන්ට් එක මැන්ටිසාය එක ලියලා ඉතුරු වෙනවා 32කට වඩා අඩු වගයක් එනවනම් 32 සම්පූර්ණ වෙනකන් අපි බිංදු දා ගන්නවා. එතකොට එහෙම දාපුවාම අපිට 32 සම්පූර්ණ වෙනකම් අපිට බිට් ගන්න පුළුවන්. එතකොට මේක තමයි මේ දැන් 116.1.5ට අදාළ IEEE ෆෝමැට් එක. ඒත් මේක තමයි ඒකේ උත්තරේ විදිහට ගන්න. මේ ඔක්කොම පියවර ලියන්න ඕනේ තමයි සාමාන්‍යයෙන් කියන්නේ මේ අදාළ ලකුණු ප්‍රමාණය මම හිතන්නේ හම්බෙන්නේ මේ ඔක්කොම පියවර ගන්න ඕනේ වෙනවා. ඊට පස්සේ B ප්‍රශ්නේ. B කොටස පළවෙනි ප්‍රශ්නේ B කොටස ගත්තාම ඒකේ තියෙනවා ලොජික් ගේට් එකක්. ලොජික් ඩිසයින් එකක් තියෙන්නේ. බලමු. Imagine you have a security system for a door that requires at least 2 out of 3 conditions to be met before allowing access. Conditions A, B, and C represent different access methods. The system allows access if at least 2 out of the 3 conditions are met. Indicate the output Y as 1 when access is granted and 0 when the access is denied. එතකොට මේක කියන්නේ security system එකක් විතර තියෙනවා door එකට. ඒකේ conditions තුනක් තියෙනවා A B C කියලා. ඒ A B C කියන conditions තුනෙන් අවම at least 2 අවම දෙකක්වත් allow වුණොත් විතරයි මේක Y එක output එක වෙන්නේ. access වෙන්නේ. නැත්තම් access granted වෙන්නේ. නැත්තම් Y එක 0 වුණොත් access denied වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට මුලින්ම අපිට මේ B කොටස බලන ප්‍රශ්නේ විදිහට කියනවා create truth table for the above security system. B කොටස බලන ප්‍රශ්නේ විදිහට කියනවා create a truth table for the above security system. සත්‍යතාව වගුව කඳිනි කියලා කියන්නේ පළවෙනි එකට. එතකොට A B C කියලා conditions තුනක් තියෙනවා. ඒ කියන්නේ දෙකේ තුන්වෙනි පදේ 8යි. එතකොට 8ක් යොදන්න ඕනේ. එතකොට Y එක විදිහට අපි Y එක output එක විදිහට ගන්න. එතකොට මේ A B C පළවෙනි එක බලන්න A B C කියන තුනම බිංදු තියෙනවා. එතකොට එකක්වත් මේ access වෙලා නැහැ. එහෙනම් y එක බිංදු වෙනවා. අවම දෙකක්වත් access වෙන්නේ pen conditions. ඒකට y 0 වෙනවා. ඊට පස්සේ a b c a b c එක විතරක් එකක් තියෙනවා. ඒ වුණාට y එක එහෙම output එක වෙන්නේ නැහැ. ඒකට y බිංදු. ඊට පස්සේ a 0 b එක වෙලා තියෙනවා. c බිංදු. ඒකට b එක විතරයි එක වෙලා තියෙන්නේ. ඒකත් වෙනා බිංදු. හැබැයි ඊට පස්සේ BC දෙකම එක වෙලා තියෙනවා. එතකොට y එක විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ එකේ A විතරයි එක වෙලා තියෙන්නේ. ඒකත් එනම් y බිංදුව. ඊට පස්සේ එකේ A C කියන දෙකම එක වෙලා තියෙනවා. එහෙනම් y එක විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ එකේ A B දෙකම එක වෙලා තියෙනවා. C විතරයි බිංදුව. එතකොට ඒකත් y විදිහට ගන්න. අන්තිම එකේ A B C කියන තුනම එක වෙලා තියෙනවා. එතකොට at least 2 කියන්නේ තුනක් ගන්න පුළුවන්. ඒකට A B C අවම යහන්නේ අවම දෙකක්වත් හැබැයි තුනම දැන් එක වෙලා තියෙනවා නම් අපිට ඒකත් y එක විදියට ගන්න පුළුවන්. ඔන්න මේ විදියට තමයි අපි truth table එක හදගන්නේ. දෙවෙනි ප්‍රශ්නේ කියනවා derive the boolean expression from the truth table in SOP form. ඊපස්සේ මේ truth table එකකින් SOP form එක ගන්න කියලා තමයි දැන් කියන්නේ. එතකොට මේ SOP form එකට ලියද්දි මේ එක තියෙනවා විතරයි අපි SOP විදියට යන්නේ. sum of products. එතකොට එක තියෙනවා ලියන්නේ අපි ගුණිත විදියට. ඒ ගුණිතවල එකතුවක් විදියට තමයි SOP ප්‍රකාශන අපි ලියන්නේ. එතකොට මුලින්ම දැන් එක තියෙන එකේ එතකොට A bar B C. ඊට පස්සේ එක තියෙන්නේ A B bar C. ඊට පස්සේ එකේ A B C bar. ඊට පස්සේ A B C. එතකොට SOP සමානයි A bar B C plus A B bar C plus A B C bar plus A B C කියලා එනවා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ විදිහට තියෙනවා simplify the boolean expression obtained using boolean algebraic law. අපිට අර ගත්ත boolean expression එක boolean algebraic law පාවිච්චි කරලා simplify කරන්න කියලා තමයි දැන් කියන්නේ. එතකොට y සමානයි අර SOP වලින් අපි ගත්ත algebraic law එක. එතකොට මේ SOP වලින් ගත්ත boolean expression එක තමයි A bar BC plus AB bar C plus AB C bar plus AB C
C කියන නම්. එතකොට y සමානයි a bar bc plus ab bar plus abc plus abc bar plus abc. එතකොට මුලින්ම මේක කොටස් දෙකකට බෙදා ගන්න. එතකොට මේ a bar bc plus ab bar c කියන එක එක කොටසක් විදිහට ඊට පස්සේ abc bar plus abc කියන එක එක කොටසක් විදිහට ගන්න. මේ දෙකටම පොදු ඒවා විදිහට අපිට ගන්න පුළුවන් c. c එළියට ගත්තාම ඉතුරු වෙනවා මෙතන නම් a bar b මෙතන නම් plus එතකොට ab bar. එතකොට මේකේ මේ දෙකේ පොදු ඒවා විදිහට අපිට ab එළියට ගත්තාම මෙතන c bar ඉතුරු වෙනවා මෙතන c ඉතුරු වෙනවා. එතකොට මෙතන තියෙන a bar b plus ab bar කියන එකට මේකේ distribution law එක යොදපුවාම මේක අපිට ලියන්න පුළුවන් a xo b විදිහට. මේ a bar b plus ab bar කියන එක අපිට distribution law එකේදී a xo b කියන විදිහට ලියන්න පුළුවන්. එතකොට මේක අපි ඒ විදිහට a bar b plus ab bar කියන එක අපි a xo b විදිහට ලියනවා. ඊට පස්සේ මේ මෙතන තියෙන c bar plus c bar plus c කියන එක complement law එකේදී c bar plus c කියන්නේ බිඳුවයි මෙතන බිඳුවක් විතරනේ ගන්නෙ. ඒක බිඳුවක් විතර ගන්න පුළුවන්. බිඳුවක් නෙමෙයි c bar plus c කියන්නේ එතනදී එකයි. complement law එකේදී c bar plus c කියන්නේ එකට. එතකොට එක ab වලින් ගුණ වුණාම අපිට එනවා උත්තරේ c bar plus c කියන්නේ එකයි. දැන් sorry 0 නම් දීලා තියෙනවා. මෙතන එන්න එක. එතකොට අපි එක කියලා ලියුවාම c bar plus c කියන්නේ එක වුණාම එක ab වලින් ගුණ වුණාම ab-මයි. එතකොට මෙතන final answer විදිහට අපිට c වරහන් ඇතුලේ axo b plus ab කියන එක ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන හතරවෙනි කියනවා draw a logic circuit for the simplified Boolean expression. එතකොට හතරවෙනි කියනවා draw a logic circuit for the simplified Boolean expression. මේකට මේ අන්තිමේට අපි ගත්ත output එකට අදාළව logic circuit එක අනිත් කියලා කියන්නේ. එතකොට මේකදී logic circuit XO gate එකයි ඊට පස්සේ මෙතන AND gate එකයි ආයෙත් මෙතන AND gate එක. මෙතන XO gate එකක් තියෙනවා AB වලට. ඊට පස්සේ මෙතන තියෙනවා AND gate එකක් C AB XO B AND එකකින් C එකට එකතු කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා AND gate එක. එතකොට මේක logic circuit වලින් අඳපුවාම මෙහෙම තමයි අඳින්නේ. හරි. ඊට පස්සේ අපි යමු structure ප්‍රශ්න වල දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේක. මේකේ මේ පළවෙනි ප්‍රශ්නේ නම් පොඩි ලින්ක් එකක් තිබ්බා. ඒකේ දැන් xz plus x bar y bar plus y bar z bar සමානයි xz plus y bar කියන එක සමාන කරන්න කියන්නේ මේකට සමාන කරන්න කියන්නේ xz plus x bar y bar plus y bar z bar එක සමාන වෙන්න ඕනේ xz plus y bar කියන සමානයි කියලා පෙන්වන්න කියන්නේ. මේකෙදි මේක සමාන වෙන්නේ නැහැ. මොකද මෙතන මේ y bar z bar කියන එකේදී මේ එදිලා තියෙන හින්දා. එතකොට එතෙන්න සමහරට y bar x bar આવොත් මේකට සමාන කරන්න පුළුවන්. හැබැයි y bar z bar තියෙන හින්දා මේක සමාන වෙන්නේ නැහැ. equal is not equal to xz plus y bar. එතකොට ඒක එන්නේ නැහැ. දෙවෙනි එකේ නම් දෙවෙනි එකේ තියෙන්නේ a b bar වරහණක් a b bar වරහණක් c plus bd වරහණ වැහුවා plus a bar b bar වරහණ වැහුවා c.
එතකොට ඒක සමානයි B bar C වලට. එතකොට මෙතන මුලින්ම කරන්න ඕනේ මෙතන දැන් පාවිච්චි කරලා තියෙනවා මුලින්ම මේ distributive law එක පාවිච්චි කරපුවාම දැන් මෙතන තියෙනවානේ දැන් මුලින්ම මේක කරලා තියෙන්නේ distributive law එක පාවිච්චි කරන්න කලින් මේකේ පොදු පද එළියට අරන් දෙනවා. එතකොට මේ මුළු ඔක්කොටම මේ මුළු ඔක්කොම මේකේ A B bar මෙතන A bar B bar තියෙනවා. එතකොට B bar පොදුයි B bar එළියට ගත්තා. ඊට පස්සේ B bar එළියට අරගෙන ඉතුරු වෙනවා A වරහන C plus BD වරහන ලැබුවා A bar C. එතකොට A bar B bar මෙතන. එතකොට මේකෙදි මේ A ඉතුරු වෙන A bar. A bar ඉතුරු වෙනවනේ. පොඩ්ඩක්. මෙතන මුලින්ම දැන් අපිට දීලා තියෙන අගේ තමයි A bar B bar plus CBD A bar B bar C. මේකේ පොදු පද විදියට B bar අපිට එළියට ගන්න පුළුවන්. කොහොම B bar එළියට ගත්තා. ඊට පස්සේ තියෙන්නේ A නේ. A ඊට පස්සේ CBD plus A bar C. එතකොට මේකේ මෙතන A bar plus A තියෙනවානේ. A bar plus A තිබ්බහම මෙතන A bar එක අයින් වෙලා තියෙනවා. නේ? මේ තියෙන A bar. distributive law එකේදී වෙන්නේ දැන් AB plus AC තිබ්බොත් වරහන දාලා ඒ කියන්නේ මේ පොදු පද ගන්න එක එතන වෙන්නේ ඒක අපි ගත්ත හරි B bar පොදු පදයක් විදිහට අරගෙන තියෙනවා ඒ හින්දා මේ දෙවෙනි එක හරි තුන්වෙනි එකේ තියෙනවා absorption law එක එතකොට absorption law එකේදී වෙන්නේ AB plus A bar තිබ්බොත් එතකොට B plus A bar විදිහට තමයි අපිට absorption law එකේදී එන්නේ. එතකොට ඒකෙදී මෙතන දැන් තියෙනවානේ A bar අර මුලින්ම තිබ්බනේ A ඊට පස්සේ මේක අර විදිහට එකතු කිරීමක් දැන් අර මේක ගන්න මෙහෙම. මේක A. හරිනේ. ඊට පස්සේ මේ කොටස අපි ගත්තාම B විදිහට ගුණ කිරීමන්නේ AB මෙතන එකතු වීම A bar. හරිනේ. එතකොට absorption law එකේදී මොකද වෙන්නේ? මේක සමාන වෙන්නේ B plus A bar වලට. අර A එක අයින් වෙනවා. හරිනේ. එතකොට ඒක අයින් වුණා. මෙතන දැන් මේ A එක අයින් වුණාම C plus BD plus A bar C. එතකොට මේ මුළු වරහන ඇතුලේ තියෙන ඔක්කොම B bar C වලින් ගුණ වුණාම B bar CC plus B bar C BD plus B bar C A bar විදිහට එනවා. එතකොට මෙතන මෙතන දැන් BC B bar වලින් C වලින් ගුණ වෙනහම මේක ආවා. ඊට පස්සේ මෙතන දැන් C දෙකක් තියෙනවානේ. C වැඩි කිරීම C කියන්නේ C ම තමයි. එහෙනම් C. එතකොට B bar C හරි. ඊට පස්සේ B bar C BD B bar C A bar. මෙතන මේ තියෙනවානේ B bar මෙතන තියෙනවා B bar B. එතකොට B bar B වලින් ගුණ වුණාම වෙන්නේ 0. එතකොට 0 CB වලින් ගුණ වුණාම 0 ම තමයි. එතකොට B bar B වලින් ගුණ වුණාම 0 0 CD ගුණ වුණාම 0 වලින් C2. එතකොට දැන් මේ බලන්න B bar B වලින් ගුණ වුණාම 0. ඉතුරු වෙන්නේ මොනවද දැන්? මෙතන ඉතුරු වෙන්නේ C D.
එතකොට 0 CD වලින් ගුණ වුණාම 0ම තමයි. එතකොට එතන ඉන්නේ 0 කියන. ඊට පස්සේ එතන එනවා 0. එතකොට මෙතන මේ විදිහමයි B bar C plus 0. එතකොට මෙතන B bar C A bar. හරි. ඊට පස්සේ මේ දෙක ගත්තාම B bar C plus B bar C A ගත්තාම මේකේ පොදු පදයේ විදිහට එළියට පොදු පදේ කියන්නේ පොදු පදේ නෙමෙයි මෙතන මේකේ පාවිච්චි වෙලා තියෙන absorption law එක. එතකොට මේකෙදි මේ දෙකේමත් අර විදිහටම තමයි ගන්නෙ. දැන් මෙතන තියෙන BC මෙතනක් තියෙනවා BC මේ BC ගන්නවා A කියලා ගන්නකො plus මෙතන BC A අය අතනත් A bar කියන්නේ B. එතකොට මේකේ උත්තරේ වෙන්නේ මොකක්ද? A නේ B අයින් වෙනවා A විතරක් ඉතුරු වෙනවා. එතකොට ඒකේ විදිහට මේ A bar කියන එක අයින් වුණා BC bar ඉතුරු වුණා. එතකොට අන්තිම උත්තරේ විදිහට B bar C උත්තරේ ගන්න පුළුවන්. මේකෙදි කියන්නේ මේ සත්‍යාපනය කරලා පෙන්වන්නේ කියන්නේ අරක හරිනේ උත්තරේ එතකොට BC bar තමයි අවිල්ලා තිබ්බේ. එතකොට ඒකට සමානයි කියලා පෙන්වන්න කියන එක තමයි හිතන ගොඩක් කියන්නේ. එතකොට ඒකේ දෙවෙනි ප්‍රශ්නෙත් හරි. ඊට පස්සේ තියෙනවා අපිට B කොටසේ simplify the following expression using K-map පාවිච්චි කරලා මේවා simplify කරන්න කියලා. පළවෙනි එකේ තියෙන ABCD එතකොට බිංදුව 1 2 4 5 8 9 10 11. මෙහෙම දුන්නාම මේ විදිහට දීලා තිබ්බහම දැන් ඔය ABCD කියන හතරක් තියෙනවා. ඔන්න ABCD කියලා අපි දාගත්තා මේ විදිහට. ඊට පස්සේ ඒකේ බිංදුව 1 2 4 5 8 9 10 11 කියන අගයන් වලට එක යොදන්න කියලා තමයි මේ මෙතනින් කියන්නේ. එතකොට මේවා අපිට ලකුණු කරන්න පුළුවන්. මෙතන බිංදුව 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 විදිහට. එතකොට දැන් මෙතන කියනවා මුලින්ම බිංදුව ඊට පස්සේ 1 බිංදුව 1 2 ඊට පස්සේ බිංදුව 1 2 3 4 3 නෑ 4 5 පස්සේ 6 7 නෑ 8 9 10 11 මේ ටිකනේ 12 13 14 15 නේ ඒ ටිකට එක දාලා ගන්න ඊට පස්සේ අපි කොටස් වලට හදා ගන්න ඕනේ අපි අර ක්‍රීමැක් වල 4 විදිහට 8 විදිහට එතකොට දැන් මේක නම් 4 වෙනි හොයන්නේ එතකොට 4 2 එතකොට 4 2 4 8 8 4 2 නේ හොයන්නේ එතකොට මෙතන 8 ඒවා නම් අපිට හොයාගන්න නැහැ හැබැයි මෙතන තියෙන උන් 4 එක මේකේ පළවෙනි එකේ ඒවා 4ක් යට තියෙනවා එතකොට මේකේ බලන්න පොදු වියෝම මොනවද මේකේ පොදු වියෝම දැන් මේක A B bar කියන එක පොදු මේ කොටස පොදුනේ A මේක පොදු A B bar පොදු A එකයි B bar එකයි පොදු ඊට පස්සේ මේ හතරට ආය පොදු ඒවා මෙතන නම් නැහැනේ එතකොට මෙතන පොදු එක ගන්න පුළුවන් අපිට මොකද්ද A B bar කියලා ඊට පස්සේ හතරක් තියෙනවා බලන්න මෙන්න මෙතන හතරක් තියෙනවා මෙතන හතර තිබ්බහම මෙතන මොකද්ද පොදු බලන්න මේ කොටස් ටිකෙන් බලන්න එතකොට මෙතනයි මෙතන මේ දෙකෙන් බලන්න ඕන තුන මේ හතරට අදාළවනේ මේ හතරට එතකොට පොදු මේවනේ පොදු ඒ වගේ මොනවද පොදුවට තියෙන්නේ මේ දැන් A bar B bar මෙතන A bar B එහෙනම් B bar කියන එක පොදු නෑනේ හැබැයි A bar දෙකටම තියෙනවා මේ ඔක්කොටම තියෙනවා එහෙනම් A bar පොදු A bar ඊට පස්සේ මෙතන බලන්න මෙතන ටිකක් බලන්න පුළුවන් මෙතන C bar D bar C bar D එහෙනම් මෙතන දැන් මෙතන නම් D bar මෙතන D එහෙනම් පොදු නෑ නේද හැබැයි C bar දෙකම තියෙනවා
එහෙනම් මෙතන C bar ගන්න පුළුවන්. එතකොට මෙතන A bar C bar. එතකොට මේකට ගන්න පුළුවන් A bar C bar කියලා. ඊට පස්සේ මේ අන්තිමේට හතරක් අපිට ගන්න පුළුවන්. මෙතන එකයි, මෙතන එකයි, මෙතන එකයි, මෙතන එකයි ගන්න. ඒ ඔක්කොටම පොදු ඒවා බලන්න දැන්. එහෙම පොදු ඒවා බලද්දී මේ පේලි වලින් බලන්න පුළුවන්, මේ පේලි වලින් බලන්න පුළුවන්. මේ පේලිය ගත්තාම මුලින්ම මේක ගත්තාම මෙතන තියෙන්නේ A bar B bar. මෙතන A bar B bar. මෙතන A bar B bar, මෙතන A B bar. එතකොට මෙතන A bar, මෙතන A නේ. එහෙනම් ඒක පොදු නෑ. හැබැයි මෙතන B bar තියෙනවා, මෙතන B bar තියෙනවා. එහෙනම් අපිට B bar පොදුයි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ රෝ දෙක බලන්න. මේකයි, මේකයි, මේකයි. මෙහෙම ගත්තාම C bar D bar මෙතන එනවා C D bar. එතකොට මෙතන තිබ්බේ C bar, මෙතන C. එහෙනම් ඒක පොදු නෑ. හැබැයි මෙතන තියෙනවා D bar, මෙතනක් තියෙනවා D bar. එහෙනම් ඒක පොදුයි. ඒකට ඒකට එන උත්තරේ විදිහට B bar, B bar, D bar කියලා. එතකොට අවසානයේට අපිට උත්තර ගන්න පුළුවන්. මේකට නම් ආවේ A bar B, මේ රතු පාටින් තියෙන්නේ A bar B, A B bar. ඊට පස්සේ කොළ පාටින් නම් A bar C bar. ඊට පස්සේ නිල් පාටින් නම් අපි ගත්තා B bar D bar. එතකොට ඒක සිම්ප්ලිෆයි කරපුවාම F සමානයි A B bar plus B bar D bar plus A bar C bar කියලා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා F A B C D එකේ තියෙනවා බිංදුව 4 3 4 5 7 9 11 12 13 17 ඒකට එකතු වෙලා තියෙන x d මේ සිග්මා d කියලා. සිග්මා d 1.15. මේ සිග්මා d කියන්නේ සිග්මා d 1.15 කියලා කියන්නේ ඒක don't care condition එක. එතකොට මේ 1.15 කියන තැන් වලට අපි යොදන්න ඕනේ don't care condition එක. එතකොට ඔන්න දැන් බලන්න බිංදුව 3. හරි බිංදුව හරි ඊට පස්සේ 1 2 3 ඕන් 3 4 5 ඊට පස්සේ 6 7 ඊට පස්සේ 9 10 නෑ 11 12 13 ඊට පස්සේ 1.15යි කියන්නේ 1.15යි කියන ඒවට අපි දාන්නේ මොනවද don't care condition එක. එහෙම දාපුවාම කියලා නෑනේ. මෙතන එතකොට F විදිහට අපිට ගන්න පුළුවන්. F සමානයි ඔන්න මෙතන තියෙනවා මේ තියෙන මුලින්ම රතු පාට. රතු පාටේ දැන් on don't care condition එකත් එක්ක තමයි අපි ගන්න එක. don't care condition එකයි එකේ white තමයි ගන්න. එතකොට මෙතන on තියෙන 8ක්. ඒ 8 ගත්තාම ඒ 8ට පොදු මොනවද බලන්න. දැන් ඒ 8ට පොදු ඒවා බලද්දී බලන්න පුළුවන් මේ තීරු ටික කොහොම. නේ. මෙතන එතකොට මේ ටිකෙන් ගන්න බෑනේ. ඒක ගන්න බෑ. හැබැයි මෙතන දෙකෙන් ගන්න පුළුවන්. මේ තියෙන මේ ටික ඔක්කොගෙන්ම අපිට එක පොදු පදයක් ගන්න බෑ. මේ බිංදු 1 1 බිංදුව කියන වගේ අපිට පොදු එකක් ගන්න බෑ. ඇයි එකකට එකක් ඔක්කොම වෙනස්. හැබැයි මෙතන යවමින් ගන්න පුළුවන් නේ. මෙතනින් ගන්න පුළුවන්. මොකද්ද? මෙතන C bar D මෙතන CD කියලා දෙනවා. C bar D මෙතන CD. හැබැයි මෙතන තියෙන C bar මෙතන C තියෙන. එතකොට ඒක පොදු නෑ. හැබැයි D පොදුයිනේ. දෙකටම C bar D මෙතන CD නේ. එතකොට D දෙකටම පොදුයි. එහෙනම් අපිට එතන ගන්න පුළුවන් D කියලා. මෙතන D කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ නිල් පාට මෙතන 4ක් තියෙනවා. ඒ 4 බලන්න. ඒ 4ෙත් A bar B bar A bar B. එතකොට ඒකේ පොදු එක විදිහට අපිට මේ බිංදු තියෙන්නේ A bar ගන්න පුළුවන්. එතකොට A bar මේ පැත්තෙන් බලන්න. එතන C bar D bar
C bar D. එතකොට මෙතන නම් D bar මෙතන D. ඒ නම් එක පොදු නෑ. හැබැයි දෙකටම C bar තියෙනවා. මෙතන C bar D bar මෙතන C bar D. දැන් දෙකටම පොදුයි C. එතකොට ඒක වෙනවා A bar C bar කියලා. ඊපස්සේ ගොඩ පාට එක බලන්න. ගොඩ පාට එකේ මේ දිගට හතරක් තියෙනවා. එහෙනම් ඒකේ පොදු පදේ විදිහට අපිට මේ ගන්න පුළුවන් AB කියන එක මුළු ඔක්කොටම පොදුයිනේ. AB කියන එක පොදුයි. අනිත් ඒවා ගන්න බෑ. එතකොට අපිට මේකේ final output එක F විදිහට අපිට ගන්න පුළුවන් F සමානයි D plus A bar C bar plus A B කියලා ගන්න පුළුවන්. එතකොට මේක තමයි මෙතන තියෙන output එක විදිහට එන්නේ. ඊට පස්සේ හරිනේ. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ C කොටසේ අපිට තියෙනවා illustrate the instruction cycle with interrupt including all important status using a state diagram. එතකොට instruction cycle එක මේ ඒකේ විස්තරත් එක්ක instruction cycle එක අඳින්න කියලා තමයි සමහන් කියන්නේ. ඒකේ විස්තරයක් දැම්ම නම් හොඳයි. ලකුණු පහක් තියෙනවා නේද? එතකොට මේකේ වර්ග තියෙනවා basic instruction cycle එක වෙනම තියෙනවා. මේ තියෙන basic instruction cycle එක මේක මේ interrupt එක instruction cycle with interrupts. එතකොට මේ තියෙන්නේ ඒ chart දෙක. එතකොට ඒ දෙකත් අඳින්න ඕනේ. ඊට පස්සේ ඒකේ විස්තර මොනවද තියෙන කොටස් fetch decode execute interrupt check. ඊට පස්සේ ඒ interrupt පාවිච්චි කරන if interrupts save current state jump to ISR after ISR restore state resume from next instruction. එතකොට ඒක ගන්න පුළුවන්. ඒකෙදි එතකොට කියන්නේ illustrate the instruction cycle with interrupts including all important states using a state diagram. State diagram එක අඳින්න කියන්නේ එතකොට state diagram එක අඳින්න ඕනේ instruction cycle with interrupts. එතකොට මේක තමයි ඒ state diagram එක. ඒකේ කොටස් ටිකක් වෙනම විස්තර කියන්නේ පොඩි විස්තරයක් දැම්මම ඇති. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ කියනවා පළවෙනි ඒ කොටසේ briefly explain Belady's anomaly in cage replacement. එතකොට මේ Belady's anomaly කියන්නේ මේකේ Belady's anomaly කියන්නේ cage replacement වලදී පාවිච්චි කරන එක අර දැන් Newman ආකෘතිය වගේ Belady's anomaly cage replacement ආකෘතිය තමයි එතන තියෙන්නේ. එතකොට ඒක විස්තර කරන්න කියන්නේ briefly explain Belady's anomaly in cage replacement. එතකොට මේ Belady's anomaly කියන්නේ මෙහෙම පද්ධතිය වල මේක කොටසක්. ඒ කියන්නේ සංවිස්ථානයක් විදිහට ගන්න පුළුවන්. ඒකෙදි මතකයේ පිටු රාමු ගණන වැඩි වීම මේ ඒවා බලපාන විදිහ. ඒ කියන්නේ පිටු රාමු ගණන වැඩි වුණාම මොකද වෙන්නේ? පිටු ප්‍රතිස්ථාපන ඇල්ගොරිතම් සඳහා පිටු දෝෂ ගණන වැඩි වෙනවා. මේ තියෙන Belady's anomaly is a phenomenon is in operating system. සංවිස්ථානයක් they are increasing the number of pages, page frames ගන්න වැඩි වුණාම memory leads to an increase in the number of page faults කියන්නේ පිටු දෝෂ ගන්න වැඩි වෙනවා for certain page replacement algorithms.
එතකොට normally as more page frames are available සාමාන්‍යයෙන් වැඩි පිටු රාමු ගණනක් තිබ්බොත් ඇති වුණොත් available the operating system has more flexibility මෙහෙම පද්ධතියටම මෙහෙම පද්ධතිය පිටු මතකයේ තබා ගැනීමට වැඩි නම්‍යශීලී බව flexibility to keep the necessary pages in memory which should reduce the number of page fault එතකොට ඒකෙන් පිටු දෝෂ ගණන අඩු කළ යුතුයි. එතකොට ඒක තමයි Veradi's anomaly කියන්නේ. එතකොට ඒක විස්තර කරලා විදිහට පොඩ්ඩක් ලියන්න briefly explain කරන්න බෑ. එතකොට explain කරන්න. ඒ කොටස. B කොටසේ කියනවා imagine cage replacement imagine cage with a capacity of 3 frames and the following cage entries occur මෙතන තියෙන්නේ මේ 501203125253 පළවෙනියටම අපිට ඇප්ලයි කරන්න කියන්නේ මේකේ කැපැසිටි එක ෆ්‍රේම් 3යි 3 frames එතකොට මේකේ පළවෙනියට කියන්නේ apply first in first out F5 F4 catch replacement algorithms on the above cage entries considering that the frames are initially empty එතකොට මේ තියෙන්නේ first in first out කියන මේ method එක use කරලා අර දීලා තියෙන එකට එතකොට ඒකේ frames 3යි අපි කැඳලා බලමු select කරන්න මෙහෙම ගන්නකො දැන් මුලින්ම කියන්නේ කීයද 5.1 2 පස්සේ 0.3 1 2 5 2 3 මෙහෙමයි තියෙන්නේ. එතකොට මේකෙදි ෆ්‍රේම් 3ක් පාවිච්චි වෙනවා. මේ තියෙන්නේ ඒ 3. මේ ටික highlight කරලා. හරි. මුලින්ම ඕන දැන් ෆ්‍රේම් 3න්නේ. එතකොට අන්න පළවෙනි ෆ්‍රේම් එක, පස්සේ දෙවෙනි එක, ඊට පස්සේ අන්න තුන්වෙනි එක. මුලින්ම first in first out නේ. ඔන්න මුලින්ම ඒකට 5.
පහ ලිව්වා. ඊට පස්සේ එතන ඉන්නේ page fault එක. ඊට පස්සේ පහයි ඊට පස්සේ තියෙන මොකද්ද? බිංදුව. එතනත් එහෙනම් page fault එක. ඊට පස්සේ මෙතන පහ බිංදුව එක. එහෙනම් එතන ඉන්නේ page 8 fault එක. මෙතන දැන් මුලින්ම ආපු එක මුලින්ම අයින් වෙනවා. දැන් දෙක දාන්න ඉඩක් නැහැනේ මෙතන. දෙක දාන්න ඉඩක් නැහැ. 5.1 ඔක්කොම පිළිලා තියෙන ෆ්‍රේම්. එතකොට දෙක දාන්න ඉඩක් නැති හින්දා මුලින්ම ආපු එක මුලින්ම අයින් වෙනවා. මුලින්ම ආවේ මොකද්ද? පහනේ. පහ මුලින්ම අයින් වෙනවා. එතකොට පහ අයින් වෙනවා. එතෙන් දෙක එනවා. ඊට පස්සේ බිංදුව. ඊට පස්සේ එක. එතනත් page fault එක. ඊට පස්සේ මෙතන බිංදුව තියෙනවා. බිංදුව මෙතන යෙදලා තියෙනවා. එහෙනම් එතන වෙන්නේ page hint එක. ඒක ඒ විදිහටම ලියනවා. එතන තියෙන්නේ page hint එක. ඊට මෙතන 3 දැන් දාන්න තැනක් නැහැ. 3 දාන්න නම් මුලින්ම ආපු එක අයින් වෙනවා. මුලින්ම ඊට පස්සේ පහට පස්සේ ආවේ මොකද්ද? බිංදුව. එහෙනම් බිංදුව අයින් වුණා. 3 එතෙන්ද දැම්මා. 2 එහෙමමයි. බිංදුව අයින් වුණා. 3 දැම්මා. 1. එතන page fault එක. ඊට පස්සේ මෙතන එක යෙදිලානේ තියෙන්නේ. එහෙනම් එතන එක තියෙනවා. එතකොට එක හැමම තියෙනවා. එතන page hint එක. මෙතන දෙකත් යෙදිලා තියෙන්නේ. ඒක හැමම තියපා. එහෙනම් page hint එක. ඊට පස්සේ ආයෙ පහ. දැන් පහ දාන්න ඉඩක් නැහැ. ඊට පස්සේ මොකක්ද ආවේ? බිංදුවට පස්සේ ආවේ එක. කලින් ආවේ. එහෙනම් එකයි වෙනවා. එක වෙනුවට පහ එනවා. 2 3 පහ page fault එක. දෙක යෙදිලා තියෙන්නේ. එහෙනම් එක page hint එකක්. 2 3 5. එක page hint එක. පහත් එතන යෙදිලා තියෙන්නේ. එහෙනම් 2 3 5. එහෙනම් එක page hint එක. තුනක් තියෙනවා. එතනත් 2 3 5 එතන page hint එක. ඔන්න ඔය විදිහට තමයි first in first out එක ලියන්නේ. මේක එතකොට page fault තියෙනවා. page fault ගන්න කීයද? ඔක්කොම 1යි 2යි 3යි 4යි 5යි 6යි. page fault 6යි. කීයෙන්ද 6ක් වෙන්නේ? 1 2 3 4 5 6 9 10 11 12න් 6. page hint තියෙනවා. ඒත් 6ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6ක් තියෙනවා. හරි. එතකොට page fault 6යි. page hint 6ක්. හරිනේ. හරිනේ. එතකොට page hits 6යි page faults 6යි. එතකොට hit ratio එක වෙන්නේ 12න් 6ක් නම් 12න් 6 වැඩි කිරීම 100ට කියන්නේ 100ට 50. එතන 150. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ apply least frequently used algorithm on the same page entries. ඒකෙදි පාවිච්චි කරන්නේ least frequently used කියන එක. උඩ බලමු අපි ඒක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. අරකටම තමයි පාවිච්චි කරන්න කියන්නේ. ඒකටත් මේ ටික මෙන්නේ. එතන frame 3යි 2යි 3යි. මුලින්ම තියෙන්නේ පහනේ. එතකොට එක page fault එක. ඊට පස්සේ 5යි බිංදුවයි page fault එක. ඊට පස්සේ 5යි බිංදුවයි
එකයි page fold එක. ඊට පස්සේ මොකක්ද අයින් වෙන්නේ? ඊට පස්සේ අයින් වෙන්නේ මෙතන තියෙන ඒ වගේ අවම least frequently ගොඩක් ඒ කියන්නේ කලින් විදිහට තියෙන්නේ මුලින්ම නෙවෙයි මෙතන තියෙන ඒ වගේ මේ 5.1කින් එක ඊට පස්සේ බිඳුව ඊට කලින් තමයි 5. එහෙනම් 5 අයින් වෙනවා 5 වෙනුවට 2 ඊට පස්සේ බිඳුව ඊට පස්සේ 1 ඊට එක ෆෝල්ඩ් එක. මෙතන බිඳුව තියෙනවා එහෙනම් හිට් එක 2 බිඳුව 1 හිට් එක ඊට පස්සේ 3 දාන්න දැන් තැනක් නැහැ. මෙතන තියෙන මේ වගේ ඔන්න බිඳුව 2 1 මෙතන මේකේ දැන් 2 බිඳුව 1නේ තියෙන්නේ 2 බිඳුව 1 මේ පීරියඩ් තමයි තියෙන්නේ. ඒකට මෙහෙම බලන් යද්දි බිඳුව 2 1 1නේ කලින් තියෙන. එතකොට 1 අයින් වෙනවා. එතකොට 2 බිඳුව 3 එතෙන් එනවා ෆෝල්ඩ් එක. page ෆෝල්ඩ් එක. ඊට පස්සේ මෙතන 1 දාන්න තැනක් නැහැනේ. එතකොට 2 බිඳුව 3 ගත්තාම 3 බිඳුව 2 2 තමයි කලින් ඉවිලා තියෙන්නේ 2 අයින් වෙනවා 1 බිඳුව 3 එතන ෆෝල්ඩ් එක. ඊට පස්සේ 2 දාන්න තැනක් නැහැ 1 බිඳුව 3 එතකොට 1 3 බිඳුව අයින් වෙනවා. එතකොට 1 2 3 මොකද ෆෝල්ඩ් එක. පහ දාන්න එකක් නැහැ. එතකොට 1 2 3 2 1 3 3 අයින් වෙනවා 1 2 පහ න ෆෝල්ඩ් එක. මෙතන 2 තියෙනවා. එතකොට 1 2 පහ හින්ඩ් එක. මෙතන පහ තියෙනවා 1 2 පහ හින්ඩ් එකක්. මෙතන 3 නෑ. එතකොට 1 2 5 පහ 2 පහ ඊට පස්සේ 2 1 1 අයින් වෙනවා 3 2 පහ එන ෆෝල්ඩ් එක. එතකොට page ෆෝල්ඩ් තියෙනවා ඔච්චරත් 1යි page ෆෝල්ඩ් තියෙන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි hit page hits තියෙනවා hit page hit තියෙනවා 1යි 2යි 3යි මේ දෙකම සමාන වෙන්නේ නැහැ. දැන් first in first out කියන්නේ මුලින්ම ආපු එක යනවා. ඒ කියන්නේ දැන් මෙතන තියෙන ඒවා බලලා මුලින්ම ඇවිල්ලා තියෙන එක යන්නේ. හැබැයි මෙතනදී වෙන්නේ මෙතන තියෙන එකෙන් අවුව වාර ගන්න. ඒ කියන්නේ දැන් 5.1 කියලා ගත්තාම එක තමයි මේ ඒ කියන්නේ කලින් ගේ ගොඩක් ලඟ වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ බිඳුව ඊට කලින් තමයි 5. ඒකට 5 තමයි ඉන්නේ. ඒ විදිහට තමයි least frequently reason එකේදී වෙන්නේ. page hit 219 page fold
9යි තියෙන්නේ. එතකොට hit ratio එක එනවා 12න් 3ක්. ඒ කියන්නේ 125. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ කියනවා evaluate the best replacement algorithm from the above two in terms of hit ratio. hit ratio එක බලපුවාම මොකද්ද හොඳම කියලා අහන්නේ. hit ratio එක දැන් LFU recently used එකේ නම් hit ratio එක 25යි. F5 F4 first in first out එකේ hit ratio එක 50යි. එතකොට මේකේ හොඳම එක විදිහට අපිට ගන්න පුළුවන් first in first out ඒකේ page fault ගන්න අඩුයි LFU එකට වඩා. එතකොට මේ LFU එකේ page fault 9යි. F5 F4 first in first out එකේ page fault 6යි. එතකොට ඒ හින්දා මේ F5 F4 first in first out එක හොඳයි. මොකද page fault ගන්න අඩුයි. එතකොට hit ratio එක වැඩි. higher hit ratio එකක් තියෙන 50. ඒ හින්දා LFU එකේ 25යි. ඒ හින්දා හොඳම choice එක විදිහට අපිට F5 F4 ගන්න පුළුවන්. මේක එතකොට best algorithm F5 F4 first in first out. එතකොට F5 F4 produce fewer page faults. අඩු page faults ගන්න තියෙන්නේ. එතකොට ඒකේ page faults ගන්න 6යි, මේකේ page fault ගන්න 9යි. ඒ වගේම higher hit ratio එක. hit ratio එක page hit ගන්න එකේ 6යි, LFU එකේ hit ගන්න 3යි. ඒ කියන්නේ page hit ratio ප්‍රමාණය 150යි F5 F4 එකේ, LFU එකේ hit ratio එක 25යි. ඒ හින්දා first in first out algorithm එක algorithm replacement එක හොඳයි කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ප්‍රශ්න අපි ඔක්කොම දැන් සාකච්ඡා කරා. මෙතනදී මේ පේපරේ මම කිව්වා අර විදිහට කලින් papers වලට වඩා වෙනස්. ඒ කියන්නේ මේකේ MCQ 25ක් තියෙනවා. කලින් ඒ වගේ MCQ නැහැ. ස්ට්‍රක්චර් ප්‍රශ්නයන් තමයි ඒකටත් ඉදිරිය තියෙන්නේ. කියන්නේ ස්ට්‍රක්චර් ප්‍රශ්න 4ක්. මෙතන ස්ට්‍රක්චර් ප්‍රශ්න 3යි, MCQ 25යි. මම හිතනවා තේරුණා කියලා. ගොඩක්ම මේ හැම පේපර් එකක්ම කම්පෙයාර් කරන්න. يعني හැම අවුරුද්දකම දීලා තියෙන ප්‍රශ්න කම්පෙයාර් කරන්න. මේ අවුරුද්දේ මේක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කලින් අවුරුදු වල මෙහෙම ඇවිල්ලා තියෙන සමහර ප්‍රශ්න ගන්න පුළුවන්. එකම ප්‍රශ්න අවුරුදු 2-3කම ඇවිල්ලා තියෙනවා. يعني සමහර ඒක අර ක්‍රමයක් නිකන් හොයාගත්තොත් එහෙම එකක් හොයාගන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් papers ගොඩක් compare කරන්න. papers ගොඩක් කරන්න. එතකොට සාමාන්‍ය එන ප්‍රශ්න පත්‍ර වලට හොඳට උත්තර ලියන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා හොඳට තේරුණා කියලා. Thank you.